ඉතින් ගයි සුදේම නැගිටලා ටී එකක් ගහන ගමන් ඔහිය නැවතුම් පලේ ඉඳගෙන බලන්න පුළුවන් අපිට ඔහියේ ඉඳං ඔහි ස්ටේෂන් එකෙන් එහ පැත්තට යන කොළම් පැත්තට යන ට්‍රේන් එක යනවා මේ වෙලාවේ පට්ට ලස්සනයි. ඉතින් තේකක් බීලා අපි හිමීට ලෑස්තියෙනවා මෙතනිම බ්‍රෙක්ෆස්ට එකත් අරගෙන අපි දැන් යන්න බෝම්බුරු ඇල්ල බලන්න. ඉතිං අද දවසේ බෝම්බුරු ඇල්ල අපි බලලා එතන පොඩි වෙලාවක් ගත කරලා ඊට පස්සේ ආපහු හිමීට කොළම් පැත්තර එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ගයිස් මෙතන වාහන ටික දාලා ඊට පස්සේ අපිට පයින් පොඩි දුරක් යන්න ඕනි මංදන පහලට පේනවා ඇල්ල. මෙතන ටිකට් කවුන්ට එකක් කියන මෙතනින් ටිකට්ට කරගෙන තම යන්න ලොකු ගානක් නෑ. ඉතිං සෑන සෙනගක් ඉන්නවා අදත් බෝම්බුරු වෙල්ල පාමුලට යන අතර තුරේදි මේ වගේ එක කෑම් වර්ග විකුණන තැන් විකුණන අයිස ඇහෙන් ඉන්නවා. උනාහරි හපන ගමන් අපිට උඩට නගින්න පුළුවන්. ලං වෙලා ඉන්නේ තව චූටි දුරයි. බෝම්බුරු වෙල්ල පාමුලට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. එකක් තරින් ඔය දැන් අපි යන පාලමෙන් පාලම පටන් ගන්න තැනින් කෙලින්ම අපිට උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් මෙතන වතුර පාර පැනලා මෙතනින් එහා පැත්තට උඩට යන්න පුළුවන්. ඒකෙන් බෝම්බුරු වෙල්ල තව දුරටත් සමීපයට අපිට යන්න පුළුවන්. ඒ හින්දා අපි මේ පාර තෝරගන්න. මෙතන පොඩක් වතුර වැඩි දවසට නම් යන්න අමාරුයි. මෙතන පොඩි කොන්ක්‍රීට් කට්ටයක් තියෙන මේකට ලිස්සලා වැටෙන්න පුළුවන්. මොකද මෙතනින් ලිස්සලා වැටුනොත් වැටුනම තමයි. ඉතින් මගේ මිත්‍රවරුනේ අපි දැන් දකින්නේ ලංකාවේ අඩි 863ක උසකින් යුක්ත ලංකාවේ උසම දිය ඇල්ල බෝම්බුරු ඇල්ල තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ඉතින් පහුගිය දවස් ටිකේ තිබ්බ වැස්සත් එක්ක සෑහෙන්න ජල කන්දරාවක් මේ ඇල්ලෙන්
කඩා හැරෙනවා. ඉතින් දූවිලි වලාවක් වගේ හරිම ලස්සන මනස්කාන්ත දර්ශනයක් අපිට දැක බලා ගන්න පුළුවන් මෙතනට ආවහම. Otanin ba? Guys, අපි ඇවිල්ලා ඉන්නේ බෝම්බුරු වැල්ල පාමුලට. ඉතින් මගේ මිත්‍රවරුනි ඇල්ල පාමුලට මේ හරියට එනකොට හරියට නිකන් වැස්සක් තිරස් අතට කඩා හැලෙන්න වගේ. ඉතින් අපිට ඇල්ල පාමුලට යන්න ඕනේ නැහැ, මෙතන ඉඳගෙන හොඳට නාන්න පුළුවන්. ගයිස් බෝම්බුරු ඇල්ලත් ඉවරයි. දැන් අපි කොළඹ යන ගමන්. ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි අද දවසට වීඩියෝ එක ඉවරයි. මීළඟ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙන තවත් සති දෙකකින් විතර වගේ මගේ ලොකුම ජර්නි එක කිලෝමීටර් 6300ක ජර්නි එකක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ජය වේවා.